ॐ नमः शिवाय ब्रह्ममुरारिसुरार्चितलिङ्गं निर्मलभाषितशोभितलिङ्गं जन्मजदुःखविनाशकलिङ्गं तत्प्रणमामि सदा शिवलिङ्गम् देवमुनिप्रवरार्चितलिङ्गं कामदहं करुणाकरलिङ्गं रावणदर्पविनाशनलिङ्गं तत्प्रणमामि सदा शिवलिङ्गं रावणदर्पविनाशनलिङ्गं तत्प्रणमामि सदा शिवलिङ्गम् सर्वसुगन्धसुलेपितलिङ्गं बुद्धिविवर्धनकारणलिङ्गं सिद्धिसुरासुरवन्दितलिङ्गं तत्प्रणमामि सदा शिवलिङ्गं सिद्धिसुरासुरवन्दितलिङ्गं तत्प्रणमामि सदा शिवलिङ्गम् कनकमहामणिभूषितलिङ्गं पणिपतिवेष्टितशोभितलिङ्गं दक्षसुयाज्ञविनाशनलिङ्गं तत्प्रणमामि सदा शिवलिङ्गं दक्षसुयाज्ञविनाशनलिङ्गं तत्प्रणमामि सदा शिवलिङ्गम् ॐ नमः शिवाय ॐ नमः शिवाय ශිව දෙවියන්ට මාගේ නමස්කාරය වේවා. වැඩසටහනේ ආරම්භයේදීම ඔබ දන්නවා අපගේ ආරාධිත යුවල කවුද කියලා. සෞරුදු සොයාමේ වැඩසටහන වර්ණවත් කරපු ඒ ආදරණීය යුවලටයි අද අපි ශාන්ති කර්ම වැඩසටහනත් වර්ණවත් කරන්නට ආරාධනා කරේ. ඔබ දන්නවා ශාන්ති කර්ම වැඩසටහන ගැන කතා කරද්දී අපි ශාන්ති කර්මයන්ගේ ඉතිහාස කතා පුවත් කතා කරා. ඉතින් අද දවසේදීත් ඊටාම වටිනා වූ වැදගත් කරුණු රසක් පිළිබඳව කතා කරන්නට අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අපේ වැඩසටහනෙන් අද අපි වැඩි කාලවකාශයක් වෙන් කරන්නේ කවි හා ස්තෝත්‍ර ගායනාවන්ටයි. මොකද මේ පිළිබඳව හසල දැනුමක් තියෙන අපූර්ව යුවලකටයි අපි ආරාධනා කරේ. මම හිතන්නේ මම වුන්ව නමින් හඳුන්වන්නටත් කලින් ඔබ වුන්ගේ රුව දැක්කම ඔබ දන්නවා මේ කවුරුන්ද කියන වග. මම ඊටාත්ම ගෞරවයෙන් යුතුව හඳුන්වා දෙන්නට කැමතියි සන්තුෂ් සෙල්ලප්පෙරුමගේ මහත්මන්ව. ආයිබෝවන්. ඒ වගේම තමයි ලවීනා වන්නකු අත්වඩුගේ මහත්මියපත් ඊටාත්ම ගෞරවයෙන් ආයිබෝවන් කියලා පිළිගන්නවා. මම හිතන්නේ විශේෂිත හඳුන්වා දීමක් ඔබ දෙපළට කරන්න ඕනේ නැහැ. ඔබ දෙපළගේ රුව දැක්කම අපේ සහෘද ප්‍රේක්ෂකයින් දන්නවා මේ කවුරුන්ද කියන වග. ඉතින් අර සහෘද සොයාමේ වැඩසටහන මම හිතන්නේ බොහෝමයක් ප්‍රේක්ෂක ආදරයේ දිනාගත් වැඩසටහනක් බවට පත් වුණා. ඉතින් අපි හිතනවා අද මේ ශාන්ති කර්ම වැඩසටහනේදීත් ඔබට ඉතාමත්ම හොඳ දැනුම් සම්භාරයක් ලබා ගන්නට පුළුවන් වැඩසටහනක් වෙයි කියලා මේ වැඩසටහන. ඉතින් අපි විශේෂයෙන්ම ඔබට සිහිපත් කරනවා අද අපි කතා බහ සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ ශිව පාර්වතී දෙවියන් සම්බන්ධ කතා පුවත් පිළිබඳව. ඉතින් අපි මේ වැඩසටහනෙන් නිරන්තරයෙන්ම ඔබට යම්කිසි දැනුමක් ලබා දෙන්නට යොහුසුලුව මේ කරුණු කාරණා ගෙන එන වැඩසටහනක් තමයි මේ ශාන්ති කර්ම වැඩසටහන. එතන මම කැමතියි මුලින්ම සන්තුෂ් සෙල්ලප්පෙරුමගේ මහත්මන් වෙතට යමු වන්න. මම කැමතියි මුලින්ම මේ ශිව පාර්වතී කතා පුවත ගැන දැනගන්න. මොකද දැන් ඉතිහාසයේ විශාල කතා පුවත් තියෙනවා. සමහර වෙලාවට මේ බොහොමයක් දෙනෙක් විවිධ කතා පුවත් ඉදිරිපත් කරනවා. සමහර වෙලාවට අපිට හිතා ගන්න බෑ දැන් මේකෙන් හරි එක මොකක්ද වැරදි එක මොකක්ද ඒ තරම් කතාබන් බොහොමයක් ජනගත වෙලා තිබෙනවා. මම කැමතියි ඔබතුමාගෙන් මේ ඉතිහාස කතා පුවත ගැන දැනගන්න. ශිව පාර්වතී දෙවියෝ ගත්තාම එකම බලවේගයේ දෙපැත්තක් විතර හඳුන්වන්නත් පුළුවන්.
කියන්නේ එකම බලයේ දෙපැත්ත භාගේ දෙන්නටම සමානව බෙදනවා කිව්වොත් ඒකත් වැරදි නෑ ඒකත් හරි. ඒ වගේම ත්‍රිමූර්තියේ එක දෙවි කෙනෙක් විදියට විනාශ කිරීමේ බලය ඇති දෙවි කෙනා විදියට ශිවව හඳුන්වන්නත් පුළුවන්. ඉතින් මේ ශිව දෙවියෝ මහා දෙවියෝ ලෙසත් හඳුන්වනවා. වේද ග්‍රන්ථවල ගොඩාක් දුරට මේ කතා පුවත් කියවෙන වේද ග්‍රන්ථවල තමයි Hindu ආගමේ විශේෂ සිංහල ජනතාවට වැඩිය Hindu ජනතාව මේ ඇදහිම වැඩි ගොඩක්. ඉතින් ශිව ලිංගයට වන්දනා කිරීම කරනවා. දැන් අපි මුලින් පටන් ගත්තෙත් ශිව ලිංගාෂ්ටකම් වලින්. ඉතින් මේ ඒකේ කියවෙන්නේ ශිව ලිංගයේ වන්දනාමාන කරන ස්තෝත්‍රයක් තමයි. ඒක ගොඩක් ප්‍රසිද්ධ. ඒක මීට අමතර වෙන තාලවලුත් මේ ඉන්දියාව තුල නම් ගායනය කරලා තියෙනවා. ඉතින් ඒ දෙවියෝ ගත්තහම ගොඩක් මේ යంత్ర මන්ත්‍ර තන්ත්‍ර වලට ගොඩක් මේ ප්‍රමුඛ වෙනවා. ප්‍රමුඛයි. ශිව දෙවියෝ මේ ලෝකෙට පහළ වෙලා වැඩ ඉන්නේ මේ හිමාලයේ කෛලාසන කූටේ. කෛලාසන කූටේ ඉන්නකොට මහා බ්‍රහ්මයා විසින් එකපාරක් සාති විදියට ශක්තිය ඒ කියන්නේ කාලිමේනියෝ කියලා ලංකාවේ කට්ටිය ගොඩක් දන්නේ මොන ශක්ති තමයි මූලික හඳුනන මූලික බලය ලෙස හඳුන්වන්නේ. ඉතින් මේ ඒ දෙවියෝ මවනවා සාති විදියට මුලින්ම. ඊට පස්සේ පාර්වතී විදියට. ඉතින් ශිව පාර්වතී විදියට තමයි ගොඩක් ජනප්‍රිය වෙන්නේ මේ ලංකාවේ ජනතාව අතර. කාලි විදියට තමයි වැඩිපුරම ජනප්‍රිය මේ ශක්ති කියන බලය. ඒ දෙවියෝ. ඉතින් අපි කාලිමේනියම්ගේ කවියකුත් අවශ්‍ය නම් කියන්න පුළුවන්. කතා පුවත තව පුරවන දේවල් තියෙනවද? අනිවාර්යයෙන්ම අපේ අද වැඩසටහනට මම ආරම්භයේදී සඳහන් කරා මේ කවි ගායනා සහ ස්තෝත්‍ර වලට අපි අද ප්‍රමුඛත්වයක් ලබා දෙනවා. මම හිතන්නේ අපි ඒ ගායනාවන්ටත් අවස්ථාව දෙන්න සූදානම්. නපුර දුර දැම්මා දුර බිඳ ජයම ලම්මා ජය දද ලෙල දෙම්මා යහන වඩිමින කාලියම්මා දස යුද දරම්මා වසවතුද දුර හරිම්මා නසයකු දෙවම්මා රොසොනව වඩින කාලියම්මා බ්‍රහ්ම විෂ්ණු ශිව මහදෙවි මුවින් ගින්නලන අසුර බලය මැඩලන්නට දුර්ගා බිහිවන දසවිධ ආයුධ ධරමින් දිඩ බල පාමින වින්ද්‍යා කඳු කර වෙසෙමින් හිඳ සිංහාසන කිරිමුහුදෙන් මුතුමාලා ගෙලවට පළඳින අනන්ත නාරජුගෙන් ලද සර්පමාලගෙන හිමකඳු කර වසනාසිංහ රාජපිටින් එන අසුරන් මැඩ ජය ලැබුමට මහා කාලි එන අසුරන් මැඩ ජය ලැබුමට මහා කාලි එන මේක හරි අපූර්ව සම්ප්‍රදායක්. මේ සම්ප්‍රදායන් අපි රැක ගන්න ඕනේ. ඒක අපේ පරම වගකීමක්. මම කැමති ලවීනා මහත්මියගෙන් අහන්න දැන් අපි ඈත අතීතයේ ඉඳන් ආපු සම්ප්‍රදායක් තමයි මේ සම්ප්‍රදාය. මේක රැක ගන්න ඕනේ. දැන් අපි වර්තමානයේ දකිනවා මේ සම්ප්‍රදායන් වියකිලා යනවාදෝ කියන සැකයක් මතුවෙනවා. දැන් ඔබතුමන්ලා මේ සම්ප්‍රදායන් ආරක්ෂා කරන විදිහට අරගෙන යනවා. මේ සම්ප්‍රදායන් ගැන සඳහන් කරොත් කොහොමද අපි මේක රැක ගන්න ඕනේ? මේකයි දැන් මේ විදිහට මේ රැක ගන්න ඕනේ කියලා කියන්නේ මුලින්ම හරි දේ හරි විදිහට කරන්න. අනිවාර්යයෙන්. ඉතින් අද කාලේ හරි දේ හරි විදිහට කරන කට්ටිය ඇත්තටම මේ නැහැ. ඒතර අපි දෙවියන්ගේ දැන් පරම්පරාවෙන් එන කට්ටියනේ. ඊට අමතරව අපි දෙවියන්ගේ තව Hindu ආගම අනුව ඒ ಭಾರತයේ තියෙන පොතපත කියවලා ඒ දැනුම අරගෙන දැනටත් ලියවෙන පොතපත කියවලා අපි දැන් පරම්පරාවෙන් එනමයි කියලා අපි මේ බක පඬිතකමට ඒ ටිකම කරගෙන ඉන්නවා නෙමෙයි. අපි හැමදේම දවසින් දවස අලුත් වෙනවා.
හැමදේම බලනවා. බලලා ඉවරලා අපිට එකතු කරගන්න පුළුවන් සියලුම දේ අපි එකතු කරගන්නවා. ඉතින් ඒ විදිහට තමයි ගමන යන්න ඕනේ. එතකොට දෙවියන්ට මුලින්ම ආරාධනා කළ යුතු වන්නේ කොහොමද? දෙවියන්ගේ ආකර්ෂණය අපි ලබා ගත යුතු වන්නේ කොහොමද? දැන් දෙවියන්ගේ මූලික වශයෙන් ආකර්ෂණයක් ලබා ගන්න නැතුව ඉදිරි දේවල් එතකොට පුද පිදිවිලි කැප ගන්න දේවල් මේ දේවල් කිසිම දෙයක් වෙන්නේ නැහැ. මුලින්ම අපි ආකර්ෂණය ලබා ගන්න විදිහට නිවැරදි ආකාරයෙන් මේ පුද පූජා ශාන්ති කර්ම හරි විදිහට අපි මුලින්ම සැලසුම් කරගන්න ඕනේ. කොහොමද මේ දේ මේ විදිහට වෙන්නේ? කොහොමද? අපි ශිව දෙවියන්ට සතුටු හිතන විදිහට ශිව දෙවියන්ගේ හිත සතුටු වෙන විදිහට අපි කොහොමද ඒ කවි ගායනා ස්තෝත්‍ර කන්නලව් ඒ දේවල් අපි කරන්නේ කොහොමද? දෙවියෝ කොහොමද ඒකට හිත සතුටු කරගන්නේ? දෙවියෝ පින් ලබා ගන්නේ කොහොමද? මේ දේවල් සත්‍ය වශයෙන්ම අපි කරන්න ඕනේ. දෙවියන්ට බොරු කරන්න බෑ. අන්න ඒක කියන්න ඕනේ මුලින්ම. දෙවියන්ට බොරු කරන්න බෑ. අපි රැවටෙනවා මිසක්. ඒ නිසා හරි දේ හරි විදිහට කරොත් තමයි අපෙන් ශාන්තියක් සිතක් ගන්න එන මිනිස්සුන්ට සිතක් වෙන්නේ. ඒ විදිහට දැන් ඔයාලට තේරෙන්නේ නැතිනේ මේ කවි ගායනා ස්තෝත්‍ර කියනකොට සමහරට ඔය අහලා නැතුව ඇති මේ දේවල්. ඒ නිසා නිවැරදි විදිහට වෙන්න ඕනේ. විශේෂයෙන් මම දකින විදිහට ශිවකාලි දෙවිදෙවියන් වහන්සේලාට හරි අමාරු ඒ කියන්නේ ලේසියෙන් දනවන්න. හරි ශක්තිමත්. නිකම්ම කිපෙනවා. හරි දේ හරි විදිහටම වෙන්න ඕන. නිකම් මේ අර ආවට ගිහාට පළතුරු වට්ටියක් තියලා, කැවිලි ටිකක් තියලා, ගොටු පූජා තියලා ඒ විදිහට තිබ්බයි කියලා වැඩක් නැහැ. කතා කරන්න ඕනි අපි. මේ කතා කරන්න ඕන භාෂාවල් තියෙන, ස්තෝත්‍ර තියෙනවා. නිකන් සරල සිංහල භාෂාවට අමතරව තව දේවල් තියෙනවා අපි කියන්නේ. ඒකනේ අපි සාමාන්‍ය කවි ගායනා ඉදිරිපත් කරනවා, ස්තෝත්‍ර කියනවා, කන්නලව් කියනවා. ඒ විදිහට හරි විදිහම දේවල් කියනවා. ඉතින් අද කාලේ කට්ටියට කියන්නේ විශේෂයෙන් දෙවියන්ට දරුවන්ට, ඒ කියන්නේ දෙවියන්ට මේ පුද පිළිලි කැප කරලා මිනිස්සුන්ට සෙත කරන දරුවන්ට කියන්නේ තමන් දන්න දෙයට අමතරව තව හොයලා බලන්න දේවල්. හොයලා බලලා ඉවර වෙලා අදාළ දේවල් අදාළ විදිහට කරන්න නැත්නම් ඉතින් අවඩක් සිද්ධ වෙන්න පුළුවන්. මොකද දෙවි දේවතාවුන් වහන්සේලා සත්‍යයි. අනිවාර්යයෙන්ම. ඒක සත්‍යයි. මේ බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා දෙවි දේවතාවුන් වහන්සේලා සත්‍යයි. ඉතින් ඒ දෙවි දේවතාවුන් වහන්සේලාට නිවැරදි විදිහට අපි දේවල් කරන්න අපි දැනගන්න ඕන. ඒක තමයි වෙන්න ඕන. අනිවාර්යයෙන්ම. හැමදේම හරි විදිහට කරන්න ඕනේ. හරි විදිහට කරන්නේ නැතුව උඩින් පල්ලෙන් පොඩ්ඩක් බලලා කරන්න ගියාට පස්සේ තමයි හැම ගැටලුවක්ම පැන නගින්නේ. දැන් ලබින මහත්මයාගෙන් මම තව එක ප්‍රශ්නයක් අහන්න කැමතියි. මොකද මේ කතාවත් එක්කම මට පැන නගුණු ප්‍රශ්නයක්. දැන් ඔබතුමියන්ලා හැබෑරීමක් කරන ඔබතුමියන්ලට මහ විශාල දැනුම් සම්භාරයක් තිබෙනවා. හැබැයි ඔබතුමියන්ලා හැම මොහොතකම ඉගෙන ගන්නවා, අලුත් දෙයක් කරන්න උත්සාහ කරනවා. හැබැයි අපි වර්තමානයේ දැක්කොත් වර්තමානයේ බොහොමයක් දෙනෙක් බිහි වෙනවා අපි දකිනවා. එක වීඩියෝ එකක් බලලා පොඩ්ඩක් පොතක් කියවලා අර ඒක විතරයි මූලාශ්‍රය. ඔවුන් එනවා මේ සම්ප්‍රදායන්ට මේ ශාන්ති කර්ම සිද්ධ කරන්න මේ කලාවන් ඉදිරියට අරගෙන යන්න. හැබැයි උන්ට දැනුමක් නැහැ. ඔවුන් එක කතා බහ කරොත් ඔවුන් අපි දැක්කොත් අපිට තේරෙනවා විශාල දැනුමක් නැහැ කියලා. ඉතින් අර මේ වගේ එන්න උත්සාහ කරන අයට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ? පණිවිඩය මේකයි දෙන්න තියෙන්නේ මුලින්ම හිත අවංක කරගන්න ඕනේ. දෙවියන්ට වැඩ කරනවා කියලා කියන්නේ අනිත් කර්මාන්ත කරනවා වගේ නෙමෙයි. තමන්ගේ හිත පිරිසිදු කරගන්න ඕනේ. අනිත් එක මෙහෙමයි දරුවෝ. දැන් දෙවියන්ට මේ වැඩ කරනවා කියලා කියන්නේ ඒක ලේසියෙන් පිළිටන්නේත් නැහැ. ඔය දැන් සමහර අය එනවයි කියලා කියන්නේ මොකක් හරි ලොකු මම මේ කියන්න ඕනේ මේ දේ අනිවාර්යෙන් ලොකු මානසික ගැටලු ප්‍රශ්න තියෙන කට්ටිය. අපි පොඩ්ඩක් අතීත කතා අරන් බැලුවොත් මොන හරි ජීවිතේ විශාල වශයෙන් ලොකු ගැටලු වලට පොඩ්ඩක් බලන්නකො හොයලා කරලා මොන දීපු කට්ටිය තමයි අර දෙයක් කරගන්න මම මේක කියන්න ඕනේ මන් දන්නේ මට මොනවා කට්ටිය කියද කියලා නමුත් ඇත්ත තත්ත්ව කියන්න ඕනේ කරගන්න දෙයක් නැතිකමට කට්ටිය මේ දේවල් කරනවා දෙවියන්ගෙන් පිට අරගෙන ආවේශ වෙලා ආරූඪ වෙලා ඒ විදිහට හැසිරෙනවා ඉතින් හරි එතකොට එතනදී මම දන්නේ කවි ගායනා කරනවද ස්තෝත්‍ර කියනවද දෙවියන්ට මොනවා කියනවද කියලා නම් දන්නේ නැහැ නමුත් ඉතින් මේ අර දඟලන දැඟලිල්ලට ඒ පුද්ගලයා මිනිස්සු අන්න එතනට ආකර්ෂණය වෙනවා බය වෙනවා මෙයා මේ දඟලනවා මෙයා පොල් ගහ ගන්නවා ඔළුව පලා ගන්න යනවා එතකොට සත්තුන්ගේ බෙලි ගලවනවා ඒක මානසික වියරුවෙන් කරන දේවල් පොඩ්ඩක් බලන්න අපේ මනස අවුල් වුණාම අපිට කරන්න බැරි දෙයක් නෑ කරන්න පුළුවන් නමුත් දැන් දෙවියන්ට හරි විදිහට පින් දීමක් දෙවියන් ගැන කතා කිරීමක් දෙවියන්ට කතා කිරීමක් සිද්ධ වෙනවද නෑ එතකොට ඔය වගේ දේවල් ඉන්නේ දේව කෝප හට ගන්නවා. ඒ හින්දා ඒ වගේ කට්ටියට කියන්නේ Tamanට හැමෝන්ටම බෑනේ කවි ගායනා මතක තියාගන්න හැමෝන්ටම බෑ. ස්තෝත්‍ර හරි විදිහට උච්චාරණය කරන්න හැමෝන්ටම බෑ. ඒවා කියවෙන්නේ නැහැ. හරි? ඒ නිසා කියන්නේ මොන හරි දන්න සුළු දෙයක් හරි කමන්නේ පිළිවෙලට ලස්සනට එක ස්තෝත්‍රයක් හරි එක කවියක් හරි විදිහට
බොහොම හිතට අවංකව අනේ දෙවියනේ මට මෙච්චර ටිකක් මගේ මානසික ශක්තිය අනුව මට මතක හිටින්නේ නැහැ. මට අවබෝධ වෙන්නේ නැහැ. මම මෙන්න මේ ටික කරලා මෙන්න මේ අදාළ කෙනාට මම සෙත කරනවා. ඔබ දෙවියන් වහන්සේ ඒ කෙනාව බලා ගන්න. ඒ විදිහට දන්න විදිහට බොහොම කෙටියෙන් කරගන්න පුළුවන්. දැන් අපි කරන්නේ අංග සම්පූර්ණ විදිහට හැමදේම. ඉතින් මම කියන්නේ මම කරන විදිහට අපේ මහත්ය කරන විදිහට හැමෝටම පුළුවන් කියන එක මම කියන්නේ. يعني කරන පොඩි දේ හරි කමන්නේ හරි විදිහට කරන්නකො. එතකොට දෙවියන් හිත සතුටු කරගන්න. හැමෝම එක විදිහට නෙමෙයි මිනිස්සු ඉන්නේ. අන්න එක තමයි දෙන්න තියෙන උපදෙස. අනිවාර්යයෙන්ම මේක හරි වටින ශාස්ත්‍රයක්. මේ සම්ප්‍රදායන් වියකෙන්න දෙන්න එපා. හරියට ඉගෙන ගන්න. ඔබට දෙයක් ඉගෙන ගන්න ඕන නම්, දෙයක් හදාරන්න ඕන නම් මම හිතන්නේ ඒකට අවශ්‍ය කරන හැම මූලාශ්‍රයක්ම අපේ සමාජයේ තියෙනවා. ඒක නිසා මේ දේවල් විකෘති කරන්න, මේ දේවල් කඩාකප්පල් කරන්න, විවිධ දේවල් කරන්න එපා. හැමදේම හරි විදිහට ලස්සනට කරන්න කියන සිහිපත් කිරීම අපිට සිද්ධ කරනවා. මම කැමති සන්තෝෂ් මහත්මයා විතර අවධානය යොමු කරන්න. දැන් අපි අද කතා කරන්නේ මේ ශිව පාර්වතී දෙවියන් සම්බන්ධයේ කතා පුවත්. සම්බන්ධද ශාන්තිකර්ම පූජා. ශාන්තිකර්ම පූජා. දැන් අපේ වැඩසටහනේ ශාන්තිකර්ම තමයි අපේ වැඩසටහනේ නමත්. අපි මේ ශාන්තිකර්ම ගැන බොහෝ කතා බහ සිද්ධ කරනවා. මම කැමති ඔබතුමාගෙන් දැනගන්න දැන් ඔබතුමා මේ වැඩසටහනේ ආරම්භයේදී මේ ශිව පාර්වතී දෙවියන් සම්බන්ධයේ ඉතිහාස කතා පුවත් අපිට සිද්ධ කරා. ඉතිහාස කතාව බොහොම සරලව කෙටියෙන් කියනවා. අනිවාර්යෙන්ම. ශාන්තිකර්ම කියන්නේ මොකද්ද කියලා කිව්වොත් සෙත කිරීම. ශාන්තිය සෙත කර්මය කිරීම. සෙත් කිරීමේ දේ තමයි ශාන්ති කර්මය කියන්නේ සරලව හැඳින්වුවා. අනිවාර්යයෙන්ම. දැන් අපි විශේෂයෙන්ම ඔබට මතක් කරනවා මේ දේවල් ඔබට හරියට ඉගෙන ගන්න. යම් කිසි දැනුමක් ලබා ගන්න තමයි අපි මේ වැඩසටහන් ඔබ වෙතට මෙලෙසින් සමීප කරන්නේ. දැන් අර ශාන්ති කර්ම අර පුද්ගලයාගේ මානසික සුවපත් භාවය උදෙසාත් ශාන්ති කර්ම සිද්ධ කරනවනේ. දැන් අපි දකිනවා අතීතයේ අපේ මුතුන් මිත්තන් මේ දේ ලස්සනට ඉදිරියට අරගෙන ආවා. අපි වර්තමානයේදී දකිනවා දැන් ඔබතුමන්ලා වගේ මේක හරිය ලස්සනට ඉදිරියට අරගෙන යනවා. දැන් අපි දකිනවා වර්තමානයේදී මොකක් හරි මානසික පීඩාවක් වෙන්න පුළුවන් අපිට කරදරයක් විපතක් වුණු සිද්ධ වෙන අවස්ථාවක අපි මේ ශාන්ති කර්ම වලට යොමු වෙනවා. මෙන්න මේ தත්වය ගැන කතා කරමු. ප්‍රශ්නයක් ආවම තමයි ගොඩක් කට්ටිය ශාන්ති කර්ම වලට වෙන්නේ. හැබැයි හොඳම දේ තමයි ජන්මපත පරීක්ෂාවක් කරලා කියන්නේ කල්තිය ප්‍රශ්නයක් එන්න කලින් සාමාන්‍ය අවුරුද්දකට පාරක් වගේ තමන් ජන්මපත පරීක්ෂාවක් අඳුන පරීක්ෂාවක් වගේ කරගෙන තමන් ඉදිරියට මොන හරි වෙන්න දේවල් තියෙනවද කියලා බලලා කල්තියාම ලේස්ති වෙන එකට තමයි හොඳ. ඒ කියන්නේ වැඩේ අපි තුමු අපලයක් පටන් ගත්තට පස්සේ තමන්ට ශාන්ති කර්මයක්වත් කරගන්න අවකාශයක් මොන වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ අපි තුමු ඒකට මුදල් නැති වෙන්නත් පුළුවන්. ලෙඩ රෝගයක් ආවට පස්සේ ලෙඩේට බෙහෙත් ගන්න මුදල් වියදම් කරන මිසක් නෑ නැත්තම් අපලට ඒකට මුදල් වියදම් කරලා කරගන්න හැකියාවක් නැතිනම් පුළුවන්. නැත්නම් ලෙඩ වුණාට පස්සේ දේවාලයකට යා ගන්නත් බැරි වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඒකින්ද කල්තියා ලේස්ති වෙන එක තමයි කෝකටත් හොඳ අවුරුද්දකට පාරක් වගේ තමන්ගේ ජන්ම පරීක්ෂාව කරගෙන අඳුන් පරීක්ෂාව කරගෙන ඒකට يعني කල්තියා බලාගත්තා නම් දැන් තව අවුරුද්දකින් මෙහෙම ශාන්ති කර්මයක් කරගන්න ඒකට මුදල් ලේස්ති කරගෙන ඒ විදිහට කරගන්න පුළුවන්. ඒක තමයි හොඳම දේ. අනිවාර්යයෙන්. අපි දැන් කතා කරපු නැති එක ශිව දෙවියෝ සහ කාලමේනු පිළිබඳව තියෙන පූජා රටාව. ශාන්ති කර්ම නම් අනිවාර්යෙන් ඒව ගැන විග්‍රහ කරන්න මට. මුලින්ම ගත්තොත් එහෙම අපි සාමාන්‍ය පූජා අපි පූජා වට්ටියක් අරගෙන ඕනම දේවාලයකට යන එක ඒක සාමාන්‍ය මිනිස්සු දන්න දෙයක් නෙවෙයි. පූජාවක් තමන් පිළියෙල කරගෙන ලස්සනට කැවිලි හෝ පළතුරු එහෙම යන්න පුළුවන් ඒක එක විදියක්. අනිත් විදිය අපි අභිෂේක පූජා කරන්න පුළුවන්. යාග හෝම කරන්න පුළුවන්. හෝම කරන්නේ ගොඩක් කරාට ගෙවල් වල. යාග කරන්නේ පොදුවේ. කියන්නේ පිරිස ගොඩක් අපි දේවාලයකට කට්ටිය එනවා නම් පිරිස ගොඩක් සමූහයක් ඉන්න තැනක තමයි කරන්නේ. හෝමයක් කරන්නේ එක පුද්ගලයකට වෙන් වෙච්ච දෙයක්. ඒක හෝමයක් කියන්නේ. ඉතින් එතකොට ඒව කරන්න ගොඩක් කරන්නේ නිවාසවල හෝ නැත්නම් දේවාලේ කරත් ඒ පවුලේ උදවිය හෝ පොඩි පිරිසක් විතරයි එතන සහභාගීත්වය දරන්නේ. ඒ අභිෂේක පූජාවත් ගත්තාම එක එක විදියට කරනවා කියන්නේ. බෙහෙත් වතුරෙන් නාවනවා ලංකාවේ ගොඩක් කරාට දැන් නානුමුර කියලා කරන්නේ. නානුමුර කිරීම හා ඒ වගේම දෙයක් තමයි අභිෂේක කිරීම. හැබැයි නානුමුර වලට අපි පොළවරක කොටලා යුෂ ගැනීම සහ දෙහිය මුල් ඒ වගේ දේවල් ගන්න. අභිෂේක වලට වෙන රෝස වතුර, කුංකුම, චන්දන ඊට පස්සේ කුංකුම ඊට පස්සේ පළතුරු විෂය වර්ග ගන්නවා බෙහෙත් වතුර කියලා දේවල් තම්බලා එහෙම ගන්න දේවලුත් තියෙනවා ඒක අභිෂේක පූජාවලට ඒක එක විදියක් සරල වේ ටික තමයි ඊට අමතරව සෙත් කල් කෙනෙකුට පොදුවේ කරන්න බෑ ඒක පුද්ගලයෙකුට විතරක් කරන්න පුළුවන් සෙත් කල් රචනය කරලා අදාළ අපලයට අනුව ගායනා කිරීම කරන්න පුළුවන්
අනිවාර්යයෙන්ම දැන් මේ ඔබතුමන් අර සෙත් කවි ගැන සඳහන් කරපු නිසා මට මේ ප්‍රශ්නේ අහන්න හිතුණා. දැන් අපි දැකලා දෙන පුද්ගලයෙක්ගේ යහපත වෙනුවෙන් කරන දේවලුත් මේ ශාස්ත්‍රය ඇතුලේ තියෙනවා. ඒ වගේම පුද්ගලයෙක්ගේ දැන් අයහපත වෙනුවෙනුත් කරන්න පුළුවන් දේවල් තියෙනවා. වාහපත වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා. අපි කොටින් මේවා කරන්නේ නැහැ මුලින්ම කිව්වොත් ඒ කියන්නේ දැනන් හිටියට අපි නම් නරක දේවල් කරන්නේ නැහැ. අපි කිසිසේත්ම කරන්නේ නැහැ. සල්ලි වලටවත් කරන්නේ නැහැ. ඒ කියන්නේ අපි වැඩි කතා කරන්න කැමතිත් නැහැ. හැබැයි කවුරු හරි දෙයක් නරක දෙයක් කරලා කියන්නේ හානියටපත් වෙලා කෙනෙක් ඉන්නවනම් අපි යාට කැපුම් ශාන්තිය කියන එක කරන්න පුළුවන්. කියන්නේ පොඩි විනයක් හෝ අන විනයක් ඒ බන්ධනයක් කපන්න පුළුවන්. කපලේ මනුස්සයට සිත කිරීම කරන්න පුළුවන්. ඒකේ ශාන්ති කර්මයට තමයි ඒකයි තියෙන්නේ. අරව වින කර්ම. අනිවාර්යයෙන්ම. මම හිතන්නේ අන්න ඒකයි මේ දෙකේ වෙනස. මම හිතන්නේ අද ඔබට මේ කරුණු කාරණා පිළිබඳ පිටාපත් හොඳ දැනුමක් ලබා ගන්නට පුළුවන්. මම කැමතියි මේ ලපීලා මහත්මියට අවධානය යොමු කරගන්න. දැන් අපි මේ ශාන්ති කර්ම ගැන කතා කරනවානේ. අපේ අතීතයේ ගත්තත් අපේ මුතුන් මිත්තන් මේ ශාන්ති කර්ම සිදු කරේ අර ස්වභාවික අමුද්‍රව්‍ය අරගෙන මේ ස්වභාවික කියන්නේ කාටවත් හානියක් වෙන්නේ නැති විදිහට අඩුම ගානේ පරිසරයටවත් යම්කිසි හානියක් වෙන්නේ නැති විදිහට තමයි මේ ශාන්ති කර්ම මේ සම්ප්‍රදායන් රැකගෙන ආවේ. හැබැයි අපි වර්තමානයේදී දකින්නවර බොහොමයක් අර ආටෝප කරන්න කියලා පරිසරයටත් වෙන්න පුළුවන් අනිත් අයටත් වෙන්න පුළුවන් සමහර විකෘති දේවල් කරමින් මේ දේවල් විනාශයටපත් වෙන අභාවයටපත් වෙනවා. මෙන්න මේ දේවල් ගැන සඳහන් කරමු. අන්න ඒකම තමයි දෙවියන්ගේ පිහිටක් හරියට මිනිසුන්ට ගන්න බැරි. දැන් විශේෂයෙන්ම ශිව දෙවියෝ කියන කෙනා සබහා ධර්මයක් එක්කම ඉන්න කෙනෙක්. බොරු ආටෝපයක් කියලා දෙයක් ගෑවිලාවත් නැති කෙනෙක්. දැන් අනිත් දෙවි දෙවියන් වහන්සේලා ගත්තොත් අපි දකිනවා ලස්සනට සලු පිළි ඇඳගෙන ශිව දෙවියෝ කියන කෙනා එහෙම නෙමෙයි. එතකොට යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩ පිසාචාත්ම ඒ කට්ටියත් එක්ක බහිරව ආත්මත් එක්ක බොහොම මේ සරල විදිහට සබහා දාමයට අනුකූලව අයි විදිහට ඉන්න දෙවි කෙනෙක් තමයි ශිව දෙවියෝ කියලා කියන්නේ. විශේෂයෙන් කිසි බාහිර බලපෑමක් නැත් තනිකරම සබහාදාමයට එයා පුදුම විදිහේ ආදරයක් කරන දෙවි කෙනෙක්. ඉතින් දැන් සබහාදාම කෙලෙසලා දේවල් කරනවයි කියන මිනිස්සු කොහොමද වැඩද? ආයි දෙවියන්ට මේ වැඩක් කරන්න ඉස්සෙල්ලා ඒගොල්ලන්ට ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් අනිත් එක දෙවි දේවතාවුන් වහන්සේලාට පුද පූජා කරනකොට අපිට මේ ස්වභාවික පරිසරයෙන්ම දේවල් ගන්න පුළුවන්. ඉතින් ගන්න බැරිකම තියාගෙන වෙන මේ විකාරාටෝප කරනවා කියලා කියන්නේ තමන්ගේ අර මම කිව්වේ තමන්ගේ මොකක් හරි තමන්ට හරියට දෙයක් කරගන්න බෑ. හරිද? මොකක්ම හරි දෙයකින් මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්න බලනවා. එක්කෝ පිරිස ගොඩක් රැස් කරනවා. හරි. එක්කෝ මොනවා හරි ගොඩාක් දේවල් පළතුරු පූජා වට්ටි හරි මිනිස්සුන්ට මේ ඇසට පේන්න. ඇසින් ආකර්ෂණය ගන්න. එතකොට සමහර වෙලාවට ඔය මේ පළතුරු පූජා එතකොට වෙන දානමාන වලට දැන් ඔය හදන දේවල් දෙවියෝ වෙනුවෙන් හදන දේවල් ගොඩක් දුරට නාස්තියක් වෙනවා. ඒ දේවලුත් වෙනවා. ඒ දේවල් වලට නම් දෙවි දේවතාවුන් වහන්සේලා හැම කැමති නෑ. අසරණ මිනිස්සුන්ට දෙයක් ගොඩක්ම කැමති අසරණ මිනිස්සුන්ට ඒ දේවල් කෑමට බීමට දෙනවා නම් ගොඩාක් කැමති. ස්වභාවික පරිසරයේ කියන දෙයට අනිවාර්යෙන් දෙවි දේවතාවුන් වහන්සේලා ශිව දෙවියෝ අංක 1ටම අපි කියන්න පුළුවන්. ඒ වගේම අනිත් දේවතාවුන් වහන්සේලාත් කැමති නෑ කිසිසේත්ම මේ ස්වභාවික පරිසරය ආරක්ෂා වෙන්න ඕනේ. ස්වභාව ධර්මයේ ආරක්ෂා වුණොත් නේ අපි ආරක්ෂා වෙන්නේ. ඔය ටික ඉතින් කට්ටියට අනිවාර්යෙන් ඔළුවට යන්න ඕනේ. මොන දේ කරන්න ඉස්සෙල්ලා අපිත් ස්වභාව ධර්මයේ යටතේ ඉන්න පිරිසක්. මිනිස්සු කියන්නේ. ඉතින් අපි මේ දෙයට මුල් තැන දීලා නිරන්තරයෙන්ම දේවල් කරන්න ඕනේ. කෙලසලා දේවල් කරන්න ගියොත් අපිට තමයි වෙනසීම උදා වෙන්නේ. බොහොම ලස්සනට කරන්න පුළුවන්. මම කිව්වේ දැන් ওই ශාන්ති කර්මය කියන දේ සෙතක් කිරීම ශාන්ති කර්මය කියලා කියන්නේ සෙතක් කිරීම 890ක් රෝග 990ක් ව්‍යාධි 203ක් අතුරු අන්තරාවන් මේ මිනිසුන්ට හැදෙන දේවල්. එතකොට ඒ දේවල් වලට පිළියම් වශයෙන් තමයි ඔය ශාන්ති කර්ම කියන්නේ. තව යක්ෂ ප්‍රේත පිසාච කුම්භාණ්ඩයින්ගේ නවග්‍රහයින්ගේ ඇස්වහ කටවහ අඬ ඇඬියා හෝවා පැන්නු ඔය තියෙන වැල් පැන්නු කී තියෙන දේවල්. එතකොට මේ හැම දෙයකට මේ මිනිස්සයාට වෙන දේවල් තමයි. ඒතරේ මිනිස්සයාට වෙන දේවල් වලට කරන්නා වූ සෙත කිරීමේ ක්‍රියාවලිය තමයි ශාන්ති කර්මය කියලා කියන්නේ. එතකොට ඔන්න ඔය දේ හරි විදිහටම කරන්න ඕනේ මිනිසුන්ට සෙතක් ගන්න. නිකම් බොරුවට බොරු ආටෝප කරලා පරිසරයත් නාස්ති කරලා දෙවියන්ගෙත් හිත අවුස්සලා දේවල් කරලා වැඩක් නැහැ. හරි විදිහට බොහොම පිරිසිදුවට පිළිවෙලට සබහාදාමටත් ගරු කරලා බොහොම ලස්සනට කරන්න පුළුවන් දෙවියන්ගේ දේවල්. ඔය පළතුරු පූජා වුණත් ලොකු මේ කඩවලින්ම එහෙම ගන්න ඕනි කියලා නැහැ. කියන්නේ මිදි ඇපල් පෙයාස් ගණනින් වැඩි දේවල් නේද? එහෙමම ගන්න ඕනි කියලා නැහැ. ගමේ ගොඩේ තියෙනවා කාබරංක නේද? වෙරළු මාදම් දෙවි දේවතාවුන් වහන්සේලා හරි කැමති මේ දේවල් වලට.
එතකොට දැන් ඉස්සර තිබුණෙත් ඔය දේවල් ඈ වරක සුවඳ දැන් ඔය පළතුරු වල සුවඳනේ ආග්‍රහණය කරන්නේ. දැන් දෙවි දෙවියන් හයිසලා කාලයක් නෑ නේ. ඔක තේරුම් ගන්න ඕනේ මිනිස්සු. ඈ ඒ සුවඳ. ඒතර බොහොම මේ පළතුරු වට්ටියක් කියන දේ කිසිදු මුදලක් නැතුව සූදානම් කරගන්න පුළුවන් දේ. ඒ වගේම දැන් ඔය බෙහෙත් ಜಾති වලට දැන් ඔය මේ පරිසරය විනාශ වෙන වගේ ගස් කොළන් ඉතින් අනවශ්‍ය විදිහට නාස්ති කරලා වැඩක් නැහැ ගස් කොළන්. ඒතර අපි කරන ගොඩාක් බෙහෙත් දේවල් වලට අපි ඖෂධ පූජා වට්ටිය කියන එක දැන් පුරුදුලායිනේ මිනිස්සු කඩෙන්ම ගන්නනේ අර වේලි ටික. වේලි ටික අපිට අහලා පාලින් හොයාගන්න පුළුවන් මේ ස්වභාවික බොහොම සුවඳවත් දේවල්. ඒතර අපි ගොඩක් දේවල් දැන් මේ ලංකාවේ හරියට නැති හින්දා අපි ගොඩාක් දේවල් ඉන්දියාවෙන් ගෙන්නන්නේ. ඒ හිතේ හරි විදිහටම ඉතින් කරන්න ඕනේ දේවල්. ඒක තමයි කියන්නේ. හරියට දෙවියන්ට හරි දේවල් කරොත් ප්‍රතිඵල ලැබෙනවා. ඒක 100%. වැරදි දේවල් කරලා මට මේ ප්‍රතිඵලේ නෑ. එහෙම කිව්වට දෙවි දේවතාවුන් වහන්සේලාට කරන්න දෙයක් නෑ. ඒක තමයි කියන්න තියෙන්නේ. මනුෂ්‍යයාට සිතක් කිරීම යහපතක් කිරීම තමයි ශාන්ති කර්මය කියලා කියන්නේ. ඉතින් අපිට අපේ පරිසරයත් ආරක්ෂා කර මේ සම්ප්‍රදායනු රැකගනිමින් ඉදිරියට යාම තමයි අප කළ යුතු වන්නේ. ඉතින් තව බොහෝමත් දේ කතා කරන්නට තියෙනවා. හැබැයි කාලය උදා වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. අපි විරාමයෙන් අනතුරුව නැවතත් හමු වෙමු. පැති පූජා මිනිසත්කමේ සුවඳ. පියවරෙන් පියවර අපි පටන් ගත්ත දුර ගමනක් යන්න. ඒ යන ගමනේ නොදැනෙන හරය කුතුහලයත් එක්ක ඔබට යම් ඉඟියක් දෙනවා මේ පසුතලය. හීනි මහීනි ඉදි කට්ටකුයි හීනි මහීනි නූලකුයි ඇති කරන බැඳීම කොතරම් පදද කොතරම් ශක්තිමත්ද ඒක වචන වලින් ලියන්න පුළුවන්. හිතන්න අවුරුදු ගානක් අපි එකම ඇඳුම ඇඳලා නූලේ ඉදි කට්ටේ මහන්සිය අපිට ලියන්නටවත් මනින්නටවත් බෑ. ඉදි කට්ටේ නූලේ බැඳීම සවිමත් කලේ මෙන්න මේ යන්ත්‍ර සූත්‍රය. ජීවිතයත් ඒ වගේ අපි එන ජීවන ගමනේ බැඳීම ශක්තිමත් කරන්නේ කවුද? ඒ ශක්තියේ පරිමාව කොතරද? ඒ ධාරිතාව මොකක්ද? ඒක තමයි අපි හොයන කතාව. අපි ඔබට කියන සඳුදා සිට සිකුරාදා දක්වා YOTV 111 අලුත් වෙන ඇවිත් ඉන්න. හැමතිස්සෙම අපිට පුළුවන් වෙන්න ඕන හෘද සාක්ෂි හැමතිස්සෙම ඉස්සරහින් තියන්න. සමහර අපි මෙහෙමයි සරවතෝ බද්දර නැති හින්දා අනවබෝධයන් හින්දා සමහර දේවල් වරදිනවා. සමහර දේවල් නියැලෙනකොටම හෘද සාක්ෂියට දැනෙන්න පටන් ගන්නවා. ඔව් පැහැදිලිව. Tamanට වැරදුණයි කියලා දැනෙන එකම වැරද්දෙන් අඩක් සම්පූර්ණ කිරීම. කියන්නේ නෝන්ජල් වුණා. වගේ එකක්. ඒ කියන්නේ මේ පෞරුෂ බින්න තත්යකට වැටෙනවා. වැරදි කරන බව දැනගන්නේ කුමන මොහොතේද? එතෙන් සිට නිවැරදි වීමේ අයිතිය කරා යනවා. ඔබ අර සුවිශේෂ කෙනෙක් නිසා අපි ආරාධනා කළා. සහෘද සුයාමය සෑම සඳුදා දිනකම රාත්‍රී 10ට නවත විකාශය සිකුරාදා රාත්‍රී 10ට උතුම් බුදුරුවනේ බුදුදහමට තියෙනා වූ මූලිකත්වය පෙන්වන්න කරන්න තමයි මේ ශාන්ති කර්මයක් බුදුන් සහ ත්‍රිවිධ රත්නය මුල් කරගෙන පවත්වන්නේ. එතකොට මේ ශාන්ති කර්මය මිනිසාගේ සුභ සිද්ධිය උදෙසා රංකලයක් සේයකලට අඹයක් හටගත්තේ ඒගොල්ලෝ හිතනවා මොන දේ කරත් මොනා නැටුවත් ඇඟ කොහොම හෙල්ලුවත් ඒක තමයි නැටුම කියලා. හැබැයි මේ යාගය කලවම් නොකරගෙන ඉන්න ඕනේ. ඕනෑම දෙයක් හරියට හදාරන්න. පැති පූජා මිනිසත්කමේ සුවඳ. දමත් ශබ්ද නගන දමරු බෙරයගෙන
මේ සම්ප්‍රදායේ තියෙන වටිනාභාවය. දැන් මේ ගායනා කරේ ශ්‍රීව තාණ්ඩව කවි ගායනාවක්. මම කැමති ඔබතුමන්ගෙන් මෙන්න මේ ගායනාවන් ගැන ටිකක් දැනගන්න. ශිව තාණ්ඩවරුවෙන් තමයි අපි කියන්නේ ගොඩක් ඒක නපුරු වේශයක් විතර හඳුන්වනවා. ඒක වේශයක් කියන අවතාරයක් විදිහට. ශිවගේ නපුරු අවතාරය. ඉතින් මේ වාමන යකෝ দমনය කරන්න අපස්මාර කියන වාමන යක්ෂයාව দমনය කරන්න තමයි ඒ රුව ගත්තේ. තාණ්ඩව නර්තනය සමග ඒක නර්තනය විතරක් නෙවෙයි නර්තනය සමග යම්කිසි බලවේගයක් බිහි වෙන නිසා තමයි තාණ්ඩව නර්තනය කරලි වෙලා දකුණු බයෙන් වාමන යක්ෂයාව විනාශ කරා කියලා අතීතේ එක කතාවක් ඒක. ඉතින් මේ අපි ඒකම ගත්තාම අපේ යන්ත්‍ර කාණ්ඩය ගැන කියන්න පුළුවන්. ශිව දෙවියන්ගේ යන්ත්‍ර ශිව තාණ්ඩව යන්ත්‍රය කියලා එකකුත් තියෙනවා. ඒක ගොඩක් කරාට දේවනාගරී අක්ෂර වලින් තමයි ලියවෙන්නේ. අපි ඒ යන්ත්‍රයක් නම් අද ගෙනාවේ නැහැ. අපි ගෙනාපු යන්ත්‍රය තමයි මහාදේව අක්ෂාය ගුණ යන්ත්‍රය. ඒ යන්ත්‍රය දැන් පසුබිමින් ඔයගොල්ලන්ට පෙනේ. ඒ යන්ත්‍රය සිංහල අක්ෂර සහ මලයාලි සංකේත සහ දේවනාගරි අකුරු වලින් ලියවිලා තියෙන ශිව කෛලාසන කූටය කියලා තෝක කියන. මොකද ඒකේ තියෙන්නේ ශිව දෙවියෝ කෛලාසනයේ මත වාඩිලා ඉන්න රූපයක්. ඇඳගෙන ඉන්නේ මේ දිවි සමක් පොරවගෙන ඒ විදිහට නන්දි ගවයත් පිටිපස්සෙන් ඉන්න විදිහට දමරු බෙරේ අතක තියෙනවා, ත්‍රිශූලයේ තියෙනවා. ඒ විදිහට තියෙන ඒක යන්ත්‍රයක්. ඒ යන්ත්‍රය සාමාන්‍යයෙන් හදන්නත් මාසෙක විතර කාලයක් යනවා. ඒ කියන්නේ ජප කටයුතු වලට. අඳින්න නම් එච්චර කාලය යන්නේ නැහැ. අඳින්න එක දවසින් අඳ ගන්න පුළුවන්. ජප කිරීම තමයි වැඩිපුර කාලය ගත වෙන්නේ. ඒකෙන් වැඩිපුරම වෙන්නේ ආරක්ෂාව. අනවින කොඩි වලින් ආරක්ෂාව විදිහට අපිට තරහකාරයෝ ගොඩක් ඉන්නෝනේ කට්ටියට. තරහකාරයෝ එක දේවල් කරනවා. ඒවෙන් ආරක්ෂා වෙලා ඉන්නේ ගොඩක් වෙලාට ඒ යන්ත්‍රය තැම්පත් කිරීම සිදු කරනවා. ගොඩක් වෙලාට ව්‍යාපාරික ස්ථානවල සහ ව්‍යාපාරික නිවාසවල තමයි වැඩිපුරම ඒක නම් ගැලපෙන්නේ. අනිවාර්යෙන්ම. මම දන්නේ බොහොමයක් දෙනෙක් අහන්න කැමති. ඒබ නැත්තම් විස්තර හොයන මාතෘකාවක් පිළිබඳව තමයි අද අපි මේ වැඩසටහනෙන් කතා බහ සිදු කරන්නේ. දැන් ඊටාත්ම වටිනා කරුණුකාරණා රසක් දැන් ඔබතුමන් අපිට සිහිපත් කරා. ඒ විශේෂයෙන්ම මම ලවීන මහත්මිය විතරක් අවධානය යොමු කරන්න කැමතියි. දැන් අපි හැමෝම කැමතියි මේ දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම වැටෙනවට. ඉතින් මම කැමතියි දැන් අපිට එහෙම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම වැටෙන්න අපි මොන වගේ ක්‍රියාදාමයකද නිරත වෙන්න ඕන? අපි මොනවාද කරන්න ඕනේ? දෙවි දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම වැටෙන්න නම් මුලින්ම තමන්ගේ මං කිව්වේ අර කලින් කියපු ඒ ටිකම තමයි. මුලින්ම තමන්ගේ හිත පිරිසිදු වෙන්න ඕන. තව කෙනෙක්ට කවදාවත් ගරහන්න එපා. තමන්ගේ පාඩුවේ තමන් ගැන හොයාගෙන තමන්ගේ ගමන ගියා නම් කාවත් අර අනවශ්‍ය විදිහට විවේචනය කරන්න මම දැන් මම දේවල් කියන්නේ පොදුවේනේ. පොදුවේ කියන්නේ මම කියන්නේ මොනවා හරි හැදෙන්න කෙනෙක්ට. මෙන්න මේ පුද්ගලයා මේ විදිහයි. කවදාවත් එහෙම කතා කරන්නේ නැහැ. මොකද අපිට වඩා ඒ කියන්නේ වැරදි විදිහට දෙයක් කරන මිනිස්සෙක් ගැනත් අනුකම්පා සහගතව බලන්න. අනේ මේ මිනිස්සට මොන හරි ප්‍රශ්නයක් තියෙන හින්දා වෙන්නේ නැති මේ දේ කරන්නේ. නමුත් පොඩ්ඩක් හරි හදාගෙන යනවා නම් ගමන හොඳයි. අන්න ඒ වගේ සිතුවිලි ටික හදා ගන්න ඕනේ. එතකොට තමයි දේවදූතන් වහන්සේලාගේ ආකර්ෂණය ලැබෙන්නේ. අනිත් එක පිරිසිදුකම. පිරිසිදුකම 100%ක් තියෙනවා. වෙලාවක ඇවිල්ලා බලන්න ඔය අපේ දේවාල කොහොමද කියලා තියෙන්නේ. දූවිලි පොදක් නැහැ. නිරන්තරයෙන්ම සුපිරිසිදු විදිහට නිකන් අර බින්ගෙවල් ගුහාවල් වගේ එහෙම නෙමෙයි. ඊටාම පිරිසිදු පිළිවෙල විදිහට තියෙන්නේ. එතකොට තමයි දෙවියෝ කැමති. ඒ වාස භූමි වල ඉන්න එතකොට අපටත් සෙටක් කරන්න කැමති. එතකොට තමයි දෙවියෝ කල්පනා කරනවා බලනවා මේ පුද්ගලයා මේ විදිහට තමයි මට සලකන්නේ. මගේ දේවල් කරන්නේ මේ විදිහට තමයි. ඉතින් අනිවාර්යෙන් මම මේ පුද්ගලයාව ආරක්ෂා කරන්න ඕනේ. මෙයන් අංක 1ට පින් අනුමෝදන් කිරීම. දෙවියෝ බලාපොරොත්තු වෙන්නේ පින්, පිරිසිදු පින්. පින් අනුමෝදන් කිරීම නිවැරදි වනවා නම් ඒ පුද්ගලයාව දෙවිදේවතුන් වහන්සේලා නිරන්තරයෙන්ම ආරක්ෂා කරන්න. පිරිසිදු වෙන්න ඕනි. කුහකකම, ක්‍රෝධය, වෛරය, පලි ගැනීම, තරහව ගන්න එපා හිතවලට. හරි ලස්සන විදිහට මිනිස්සුත් එක්ක hina වෙන්න. හිත සතුටින් පුරව ගන්න. අනුන්ගේ කුණු කන්දල් ඔළුවේ දාගන්න එපා. නිරන්තරයෙන්ම ලෙඩ දුක තියෙන මිනිස්සුන්ට පිහිට වෙන්න. අසරණයින්ට පිහිට වෙන්න. Tamanට පුළුවන් විදිහට මහා ලොකු දේවල් කරන්න කියනවනේ මේ වගේ පුද්ගලයෝ පස්සේ දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්න. Tamanට පුළුවන් විදිහට බත් පැකට් එකක් හරි කමන්නේ. එතකොට මල් පූජා කරන මිනිසුන්ට මලක් හරි කමන්නේ තමන්ගේ ගෙදරින් දෙන්න පුළුවන්.
බොහොම ලස්සනට කරන්න පුළුවන් මේ මහා ලොකු විදිහට මේ පින කියන එක. එතකොට අපි කියමුකෝ කිසිම දෙයක් කරන්න බැරි මිනිස්සු ඉන්නවයි කියලා. කෙනෙක් කරන පිනක් දැක බලා සතුරු සිත් ඇති කරගන්න. ඒ වගේ කට්ටිය පිටිපස්සේ දෙවිදෙවියන් වහන්සේලා ඉන්න. පිරිසිදුකම තියෙන්න ඕන. අර මම කියපු ගුණ ධර්ම ටික තමන් වගා කරගන්න. එතකොට අනිත් එක කියන්න ඕනේ දෙවිදෙවියන් වහන්සේලාට පහන් තියෙන එක gedara ඒක පොඩ්ඩක් සැලකිලිමත් වන්න. ඒ කියන්නේ අපි කියමුකෝ පිරිසිදු තැනක් ඒ gedara තමන්ටවත් පිරිසිදු කරගන්න විදිහක් නැහැ. නැතුව අර කවුරු හරි කරන්නම් වාලේ පහන් තියෙනවා. අපිට දැන් දෙවියන්ගේ මේ බැල් මේ අන්න අර gedara කෙනත් කරනවනේ. ඒ හින්දා අපිත් කරමු. කවදාවත් එන්නේ වෙන වෙන මල පෙරේත යක්ෂ කොට්ටාස තමයි අරක් ගන්න. එතකොට ඔන්න ලොකු ප්‍රශ්න. අනිත් එක පහනක් තියලා ඉවර වෙලා ඒ අදාළ දෙවි දේවතාවුන්ට ස්තෝත්‍ර ගායනාවක්වත් විදිෂ්ඨ මන්ත්‍ර දිෂ්ඨයක්වත් කෙරෙන්නේ නැත්නම් ඒවට වෙන වෙන නරක බැල්ම, പ്രേත පිසාච කුම්භාණ්ඩ බයිරව බැල්ම ඒක නිකම්ම වැටෙනවා කියන්නේ අපි. සමහර කට්ටිය ඉන්නවා පහන තියනවා කියලා පහන විතරක් නිකන් තියනවා මුකුත්ම කියන්නේ. එතකොටත් වෙන වෙන දිෂ්ටි වෙද්දලා වෙන අර නොයෙකුත් වෙන ප්‍රශ්න ඇති වෙනවා. අනිවාර්යෙන් මම අර ඔබතුමන්ගෙන් අහන්න හිටපු ප්‍රශ්නය මොකද අර දැන් කවුරු හරි කෙනෙක් කියනවා අන්න මේකට සමහරට අර අසල්වාසී කෙනෙක් වෙන්න පුළුවන්. මේ දෙවියන්ට මේ පහන පත්තු කරන්න. අර කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ගේ උපදේශයක් කරන් වැරදි විදිහට දෙයක් කරනවට වඩා හරි කෙනෙක්ගෙන් අහලා හරි විදිහට දෙයක් කරන එකේ වටිනාකම මම කැමති ඔබතුමාගෙන් දැනගන්න. ඔව් ඒක හරි. ඒ වගේ පහන දෙන එක නම් ඒ කියන්නේ අපි හිතමු නරක බැල්මක් වැටුනොත් අර නම් තමාටම පොඩි විනයක් කරගත්තා සමහර. දැන් අපිට කී දෙනෙක් අහනවද? අපි අපෙන් අහනවා. අනේ මෑණියෝ, අනේ මහත්මයා අපි මෙහෙම කාලි මෑණියන්ට පහන තියෙනවා. කමක් නැද්ද තිබ්බට? අපි අහනවා කවුද කිව්වේ? අන්තිමට කිසිම තේරුමකුත් නැහැ. අන්තිමට වැඩත් අනාගෙන ඔක්කොම දොසුත් ඇති කරගෙන ඉතින් අපි කියනවා අදාළ ස්ථානෙට අපි ඇවිල්ලා බලන්නම්. ඉතින් කරගෙන තියෙන වැඩක් තමයි නේද? පහන තියන්න ඕන නම් යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා. ස්ථානයක් බලන්න ඕනේ. එතන මේ විදිහට මේ දිශාවට පහන තිවෙන්න ඕනේ. මේ විදිහේ පිපිලිමයක් තමයි, ඒ කියන්නේ අදාළ දේවරුවක් තමයි තිවෙන්න ඕනේ. ඒ විදිහ ගොඩක් දේවල් තියෙන. ඒක පටන් ගද්දී අපි තමයි මුලින්ම මේ ගිහිල්ලා ඒ අදාළ නිවසට හොව කට්ටිය කවුරු හරි කෙනෙක් දේවාලයක් පටන් ගන්නවම නම් ආසාවෙන් ඉන්නවනම් එයාට පොඩියට තමන්ගේ ගෙදර දේවාලයක් හදා ගන්න පුළුවන් විදිහට අපි ගිහිල්ලා තමයි මුලින්ම මේවට උපදෙස් දීලා දිශාවල් ඒ ස්ථාන පිරිසිදු කරලා වැඩ කරන්නේ. මුලින්ම අභිෂේක පූජාව තියලා ලස්සනට පිරිසිදු කරලා බල ගන්නලා. සමහර ප්‍රතිමා තියෙනවා ඉතින් බල ගන්නවන්න බෑ. අන්න ඒක ගොඩාක් දේවල් මේකේ තියෙනවා කියන්න ගියොත් වෙලාව මැදියක තමයි තියෙන්නේ. මේ දෙවි දේවතාවුන් වහන්සේලාට වැඩ කරනකොට ඉතින් හරියටම කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම හරියට ප්‍රවේශමින් කරන්න ඕන දෙයක් තමයි මෙන්න මේ ක්‍රියාදාමයන්. විශේෂයෙන්ම මතක් කරන්න ඕන ඔබට අර අපි හැම වෙලාවකම අපිට ලේසියෙන්ම කරන්න පුළුවන් දේවල් අපි කරන්නේ නැතුව ඒ දේවල් මගහැර ගන්නවා. ඒ දේවල් මගහැරගෙන අපි මහා පරිමාණ දේවල් කරන්න හදනවා. අන්තිමට අපිට අර සුළුවෙන් කරන්න තියෙන දේවලුත් මගහැරෙනවා. මහා පරිමාණයෙන් කරන්න හදන දේවලුත් නැත්තරම නැතිලා යනවා. ඒක නිසා ඔබට කරන්න පුළුවන් තැනින් පටන් ගන්න. පුළුවන් විදියට ආරම්භ කරන්න. ඒක තමයි පිය යුතු එකම දේ. ඉතින් අද අපි තාමත්ම වටිනා කතා බහක් සිදු කරා මේ ආදරණීය දෙපළත් එක්ක. මම හිතන්නේ මේ කතා කරපු කෙටි වේලාව තුළ ඔබට විශාල දැනුමක් ලැබෙන්න ඇති. මම හිතන්නේ මේ මාතෘකා ප්‍රස්තුතයන් අපිට පැයක වගේ කාලෙකදී කතා කරලා අවසන් කරන්න හැකියාවක් නැහැ. අපි ඉදිරි දිනවලත් මේ මාතෘකාවන් ගෙන හැර දක්වමින් ඔබට මේ දැනුවත් භාවය ලබා දෙන්න සූදානම්. මම කැමතියි අපි තවත් කවි ස්තෝත්‍ර ගායනාවක් අපිට සිද්ධ කරන්න පුළුවන් නම්. අයිගිරි නන්දිනි නන්දිතමේදිනි විශ්ව විනෝදිනි නන්දනුතේ गिरिवार विंध्य शिरोदिनी वासिनी विष्णु विलासिनी जिष्णुनुते भगवती हेशिति कंड कुटुंबिनी भूरि कुटुंबिनी भूरि कृते जय जय हे महिषासुरमर्दिनी रम्यकपर्दिनी शैलसुते. හරිම අපූර්වයි. මම හිතන්නේ මේ දේවල් සාවධානව අහගෙන ඉද්දිත් අපේ හිතට ශාන්තියක් ලැබෙනවා. අපිට මහා විශාල සහනයක් ලැබෙනවා. ඉතින් මම හිතන්නේ අද මේ වැඩසටහන පුරාවටම ඔබට කවි සහ ස්තෝත්‍ර ගායනාවන් ශ්‍රවණය කරන්නට අපි අවස්ථාව ලබා දුන්නා. මම කැමතියි සන්තුෂ් මහත්මයාගෙන් තව එක් පැනයක් විමසන්න. දැන් අපි මේ ශිව දෙවියන් හා සම්බන්ධ යන්ත්‍ර ගැන කතා කරා. දැන් ඔබතුමන් සඳහන් කරපු යන්ත්‍රවලට අමතරව තවත් යන්ත්‍ර තියෙනවද අපිට මේ ශිව දෙවියන්ගේ ආකර්ෂණය ලබා ගන්න? ඔව් ශිව දෙවියන්ගේ යන්ත්‍ර පිළිබඳව මම කියවනේ දැන් කියන්නම් කාලිමේන් නැත්නම් පාර්වතී දෙවියන්ට සම්බන්ධ යන්ත්‍රයක් තමයි අපි ගෙනාවේ.
ඒක විශේෂයි මොකද ඒක ලියවිලා තියෙන්නේ මලයාලම් අකුරු වලින්. පසුබිමින් ඕගොල්ලෝ පේන ඇති සමහරට ඒක ලියවිලා තියෙන සම්පූර්ණයෙන් මලයාලි අක්ෂර වලින්. ඒක මලයාලම් ශ්‍රී චක්‍ර යන්ත්‍රය ලෙස තමයි හඳුන්වන්නේ. ඒක සියලු යන්ත්‍රවල මව් යන්ත්‍රය ලෙසත් හඳුන්වනවා. ඒ කියන්නේ අපි හිතමු වෙන යන්ත්‍රයක් ඒ යන්ත්‍රය ළඟින් තිබ්බහම ඒ ළඟින් තියෙන යන්ත්‍රයේ බලයත් වැඩි වෙනවා කියලා තමයි කියන්නේ. ඒ අපි අපේ ගෙදර දැන් මොන හරි යන්ත්‍ර දැන්ට තැන්පත් කරලා තියෙනවා කියලා හිතමු. අපි ගිහිල්ලා දැන් මේ මලයාලම් ශ්‍රී චක්‍ර යන්ත්‍රය තිබ්බොත් ඒ යන්ත්‍රවල තියෙන බලයත් වැඩි වෙනවා මේ යන්ත්‍රය නිසා. ඒක මව් යන්ත්‍රයක් ලෙස තමයි හඳුන්වන්නේ. ඉතින් ඒක හදන්නත් සාමාන්‍යයෙන් මාසෙක විතර කාලයක් යනවා. ඇඳලි වෙරළා ජප කටයුතු වලට ඒ වගේ දේවල් වලට පුද පූජා පවත්වන්න ඕනේ. යන්ත්‍ර අභිෂේකයක් කරන්න ඕනේ. යන්ත්‍රත් අභිෂේක කරනවා. ඒ කියන්නේ ඒක ඖෂධ වතුර වලින්, කිරි වලින්, සුවඳ ද්‍රව්‍ය වලින් යන්ත්‍ර අභිෂේකයක් කරනවා. යන්ත්‍රයත් ඒ කියන්නේ ඒ විදිහට නාවන. නාවල ඉවරලා පිරිසිදු කරලා ඉවරලා තමයි ජප කටයුතු වල ජපාසනයේ තියෙන්නේ. ඉතින් ඒ විදිහට ඒක කාලිමේනුන්ට ප්‍රමුඛ කියන්නේ පාර්වතී දේවයන්ට ප්‍රමුඛ වෙන යන්ත්‍රයක් තමයි. පාර්වතී දෘෂ්ටි වලින් කාලේ දෘෂ්ටි වලින් තමයි ඒක ත්‍රිපුර සුන්දරියගේ දෘෂ්ටි වලින් තමයි ඒක බලගන්නේ 100%. ඒ වගේම තමයි සන්තෝෂ් මහත්මයා දැන් අපි ගත්තොත් දැන් අපි දෙවි දේවතාවුන් වහන්සේලාට මේ පූජාවන් සිද්ධ කරනවා. සමහරට අපේ හිතේ විශාල භක්තියක් තිබෙනවා. අපි දෙවි දේවතාවුන් වහන්සේලාට ගෞරව කරනවා. හැබැයි අපි බොහොමයක් වෙලාවට අපි හිතමු අපි විවිධ පුද පූජාවල් තියන්නේ නැහැ. එතකොට මේ දෙවි දේවතාවුන් වහන්සේලාට පුද පූජාවන් තියන්න සුදුසුයි කියන කණ්ඩායමක් ඉන්නවද? මොන වගේ දේවල් සපුරන්න බලාපොරොත්තු වෙන වගේ විශේෂ කණ්ඩායමක් වගේ? ඔබ මෙන්න මේ කොට්ටාසේ අනිවාර්යයෙන්ම දෙවි දේවතාවුන් වහන්සේලාට පූජා සිද්ධ කිරීම වටිනවා වගේ අදහස සිද්ධ කිරීම වටිනවා. ඒක මේ මුලින්ම ඉතින් කැමති කට්ටියත් වෙන්න ඕනේ. නැත්නම් සමහර භක්තිය නැති කෙනෙක් නම් වැඩකුත් නැහැ. අපි තුන් ප්‍රශ්නයක් ආවට පස්සේ මට මේ ප්‍රශ්න විසඳ ගන්න විතරක් දෙවියෝ ළඟට ගියා කියලා වැඩක් නෑ. අනිවාර්යෙන් ප්‍රශ්න විසඳ ගන්න. ප්‍රශ්න කිසිම භක්තියක් නැහැ හිතේ. භක්තියක් නැහැ. දැන් ප්‍රශ්නේ මුල නිසා. අර මැරෙන්න යන මිනිස්සයා පිටුරු ගහත් අල්ල ගන්නවා වගේ වැඩක් අන්න ඒකට අපි දන්නවා හැරෙනකොටම බලනකොටම මෙයා ඇවිල්ලා තියෙන්නේ මේ නිසා තමයි කියන්නේ. අනිත් එක දැන් ශිව දෙවියෝ ගත්තට පස්සේ ශිව දෙවියන්ට පුද පූජා පවත්වන්න අනිවාර්යෙන් අවශ්‍යයි. පතල් කර්මාන්තේ කරන කට්ටිය ඉඩම් බහිරව දෙවියන්ගේ නායකයා ලෙස තමයි හඳුන්වන්නේ. ඒකයි. කාල බහිරව. අනිවාර්යයෙන් මේ පොළවෙන් දේවල් ගන්නකොට ස්වභාවික පරිසරයෙන් දේවල් අරගෙන ව්‍යාපාර කරනකොට ඒ කට්ටිය අනිවාර්යෙන් ශිව දෙවියන්ට පුද පූජා තියන්න. බහිරව දේවතාවුන් වහන්සේ නේ අනිවාර්යෙන් ව්‍යාපාර කරන කට්ටිය කොහොමද කාලිමේනන් ලොකු භක්තියක් තියෙනව නේද මේ අනිවාර්යෙන් කාලි කෝවිල් වලට එහෙම ව්‍යාපාරිකයා යනවා. ඉතින් මුලින්ම ශිව දෙවියන් කොහොමත් වැඳලා ඒ විදිහට තමයි යන්නේ. බාධක මගහැර ගැනීමට ඒ වගේ දේවල් වලට කාලිමේනන් ගොඩක් ප්‍රමුඛ වෙනවා. අනිත් එක මේ මගහැරුණු දෙයක් තමයි ශිවකාලි පූජාව කියන එක විවාහ දොස් තියෙන කට්ටියට. මම ඔක කලින් වැඩසටහනේ ටිකක් කිව්වා. ඒක කියන්නම බැරි වුණා. විවාහ දොස් තියෙන කට්ටියට ශිවකාලි පූජාව කියන එක ඊටාම වැදගත් දෙයක්. විවාහ දොස් අරගන්න. ඉතින් අපි අනිවාර්යෙන් කියනවා විවාහ වෙන්න දෙන්නෙක් ඉන්නවා නම් විවාහ වෙන්න ඉස්සෙල්ලා මුලින්ම ඇවිල්ලා ජන්මපත්‍ර පරීක්ෂාව කරගත්තා නම් ඒක ගොඩක් හොඳයි. මොකද විවාහ වෙන්න ඉස්සෙල්ලා අපිට දොසක් හරින්න පුළුවන් නම් අරින්න. විවාහයට පස්සේ ඇති වෙන දොස් ඊටාම අවුල් සහගතයි. කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවර කරන්නද කියලා තේරෙන්නේ නැහැ අන්තිමට. ඒ නිසා මේ කලින් ওই දේවල් ටික අපි කියමුකෝ පොරොන්දම් පරීක්ෂාවක් කරලා එතකොට මේ දෙන්නට අපි මොනවද කරන්න ඕන? විශාල වශයෙන් තියෙනවා මේ ශිව දෙවියන්ගේ ශිවකාලි පූජා තියෙනවා අපිට කරන්න. එක එක්කෙනාට ඒක මේ හැමෝටම පොදුවේ නෙමෙයි කරන්නේ. එක එක්කෙනා අනුව තමයි බලලා කරන්නේ මේ කෙනාට මේ විදිහට මේ දේ ගැලපෙනවා. නේද? මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. කලාසම් පූජා ගත්තාම ඒකත් ලංකාවේ වැඩි කෙරෙන්නේ නැති දෙයක්. ඔව් කතා කරුනේ නෑ ඒ ගැන. දේව රුවක් මමන විදිහට තමයි කලාසම් එක ඊළඟ වැඩසටහනකට මම බලන්න ගේන්නේ. අද නම් ගෙනා වෙන්නේ. හරි වැදගත් හරි ලස්සනයි. හින්දු කට්ටිය. කලයකට උඩත් කොළ හෝ අඹ කොළ තියලා පොල් ගෙඩියක් තියලා මල් පලන්දල ඒ වගේ කරනවා. ඒ වගේ කලාසම් පූජා කරනවා මේ දැන් ශිව දෙවියන්ට ප්‍රමුඛවත් කරනවා. රුද්‍ර කලාසම් පූජා කරනවා. ඒ වගේම රුද්‍ර අභිෂේක කියලා වෙනම කරන එකක් තියෙනවා. ඒ වගේම තමයි මේ කාලිමේනුගේ ගත්තොත් අවතාර දස අවතාර වලට වෙනම කලාසම් පූජා වෙනම කරනවා. වාරාහි ප්‍රත්‍යංගිරා ඒ වගේ මේ කාලිමේනුගේ සියලු අවතාර වල වෙනම කරන්න පුළුවන් කලාසම් පූජා. ඒකත් ලංකාවේ ගොඩක් කරන්නේ නැති දෙයක්. ඒක අපෙන් විතරක් මම නම් දැකලා තියෙනවා. හින්දු ආගමේ ගොඩක් කරාට කරනවා මේ ඉන්දියාවේ. ලංකාවේ නම් මම වැඩි දැකලා නැහැ. ලංකාවේ දකින්න අපහසුයි. අපි දැකලා නැහැ අපි දන්නේ නැහැ කරනවද කියලා.
දැකලා නැහැ. ඉන්දියාවේ නම් කරන ওই දේවල් අනිවාර්යෙන් කරනවා ඉන්දියාවේ. අනිත් එක දැන් පෙච්චි අම්මානේ. කාලි අම්මගේ අවතාරයක් පෙච්චි අම්මානේ. ඒ ගැන අහලත් නැතුව ඇති. මේ දරු ගැබ්බ ආරක්ෂා කරන්න කාන්තාවන්ගේ පොඩි දරු පැටවු ආරක්ෂා කරන්න දරු ගැබ්බ ආරක්ෂා කරන්න. හෝමේ කරන්නේ. ගර්භ ආරක්ෂක හෝම කියලා කරනවා මේ ගර්භ ආරක්ෂා කියන්නේ දැන් අපිට සමහර කට්ටිය තියෙනවා දරු ගැබ්බ කඩගත්තට පස්සේ ඒක ස්වභාවිකව මේ ඉවත් වෙනවා සමහර. අයින් වෙනවා මාස 3 යන්න ඉස්සෙල්ලා අයින් වෙනවා. ඒ කට්ටියට ගර්භ ආරක්ෂක හෝමය කියලා එකක් තියෙනවා කරන්න පුළුවන්. ඒකට ප්‍රමුඛ වෙන්නේ පෙච්චි කාලි අම්මා නැත්නම් පෙරිය පෙච්චි කාලි අම්මන් කියලා තියෙනවා. වයසක ස්වභාවයෙන් ඉන්න කාලි මෑණියුන්ගේ මේ අවතාරයක් තමයි ඒක. එන්න මේ සම්ප්‍රදාය තුලේ අපිට ආරක්ෂා වෙන්න බොහොමයක් දේවල් තියෙනවා. ඔබතුමිය සඳහන් කරා වගේ අර රෝගය උත්සන්න වුණාට පස්සේ තමයි අපිට මතක් වෙන්නේ මේ හැම දෙයක්ම. හැබැයි රෝගයක් හෝ කුමක් හෝ කරදරයක් උත්සන්න වෙන්න කලින් මෙන්න මේ දේවල් වල සරණ යන්න, මේ දේවල් භාවිතා කරන්න, මේ දේවල්ගේ දැනුමත් භාවය ලබා ගන්න කියන මතක් කිරීම කොට සිද්ධ කරනවා. ඒ වගේම මම කැමති ඔබතුමියකින් දැනගන්න දැන් අපි ගොඩක් වෙලාවට දැන් අපි කියමු මගේ ජීවිතේ මට කිසිදු කරදරයක් බාධකයක් නැහැ. හොඳින් මගේ ජීවිතේ ගලාගෙන යනවා. හැබැයි අනාගතයේදී මට මොකක් හරි අපල උපද්‍රවයක් වෙයි කියලා හිතලා මෙන්න මේ දේවල් වල පිහිට ලබන්න කෙනෙක් ඉන්නවනම් මොකක්ද මේකේ වැදගත් භාවය? ඒක තමයි දැන් කියන්නේ ජන්මපත්‍ර පරීක්ෂාව කරගන්න තමන්ට කරදරයක් වෙනකම් මේ ඉන්න අවශ්‍ය නැහැ. ජන්මපත්‍ර පරීක්ෂාව කියන එක මාසෙන් මාසෙට කරන්න අවශ්‍ය නැහැ. සමහරු හිතන දෙයක් සමාජයට බාධා කිරීමට දැන් මේ ජන්මපත්‍රයක් බලලා අපි දන්නේ නැති කරදරයක් කොළුවට දාගන්න ඕනේ නැහැ කියලා හිතන බොහොමයක් දෙනෙක් ඉන්නවා. දැන් වාගෙන ජන්මපත්‍රේ පරීක්ෂා කරන්නේ නැතුව දැන් මේ ජීවිතේ සාර්ථක විදිහට ගලාගෙන යනවා පුද්ගලයෙක්. ඒතර ඒ පුද්ගලයා කල්පනා කරනවා මට ඉස්සරහට මොකක් හරි ප්‍රශ්නයක් නොවෙන්න මේ විදිහටම ලස්සනට ජීවිතේ ගලාගෙන යන්න මම මොකද්ද කරන්න ඕනේ කියලා. අංක 1ට ත්‍රිවිධ රත්නය හොඳට වන්දනාමාන කරලා ආගම දහම වෙනුවෙන් තමන් බෞද්ධ නම් බෞද්ධ ආගම වෙනුවෙන් තමන් ඒ විදිහට මුලින්ම මම කිව්වේ ඒ ටික තියෙන්න ඕනේ. තමන් සිත පිරිසිදු වෙන්න ඕනේ තමන්ගේ. ඒ විදිහට ත්‍රිවිධ රත්නය වන්දනාමාන කරලා ත්‍රිවිධ රත්නය අනුව ජීවත් වෙලා පන්සිල් පද පහ තමන්ට හතරක් හරි අඩුම ගානේ ආරක්ෂා කරලා පහම ආරක්ෂා කරන්න බැරි නම් ඒ විදිහට ඉඳගෙන ඊට පස්සේ එහෙම ඉන්න ඕනේ දෙවියන්ගෙන් අපිට ගන්න මේ පැත්තට. එතකොට ඒ විදිහට ඉඳගෙන දැන් තමන්ට එතකොට ඔළුවට එනවා අර මේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ කියන්නේ ඕනම කෙනෙක්ගේ. මම සමන් දෙවියන්ට, මම පත්තිනි මෑණියන්ට, මම කාලි මෑණියන්ට, මම ශිව දෙවියන්ට පූජාවක් මේ විදිහට ප්‍රධාන දේවාලයකට හරි ගිහිල්ලා කරා නම් හොඳයි. එහෙම එනවා ඔළුවට. ඉතින් එහෙම ගිහිල්ලා පූජාව දීලා ඉතින් එතන ඉන්න කපු මහත්තයා කරන විදිහට සාන්තිය කරගෙන එන්න තමයි තියෙන්නේ. ඉතින් එහාට කරගන්න දෙයක් නැහැ කියලා තමයි කියන්නේ. වෙන අදහසක් ඔළුවට එන්නේ නැත්තම්. අනිවාර්යෙන් මම අර ඔබතුමියගෙන් අහුවර මේ ජන්මපත්‍ර පරීක්ෂාව ගැන නිවැරදිව මම හිතන්නේ අර ඒක අර හිසට බරක් එන්නේ මම හිතන්නේ මේ දේවල් කරොත් අපිට අනාගතේ වෙන්න තියෙන දෙයකින් වැළකෙන්න මේක දැන් වෙලා තියෙන්නේ එහෙම බරක් වෙනවා කියලා කියන්නේ ගොඩක් කට්ටිය මිනිස්සුම හරියට මුලා කරනවා සහ වැරදි දේවල් කියනවනේ. සමහර වෙලාවට මිනිස්සෙගේ කියන්න දෙයක් නැහැ. දැන් අපි ළඟට එන මිනිස්සුන්ගේ අපි සමහර වෙලාවට අහනවා මේ ඔයාගේ ජන්මපත්‍රයමද මේ? සමහර ජන්මපත්‍ර වැරදි. හරි. ඇත්තටම ප්‍රශ්න නැති මිනිස්සු වෙනවා. අපි ළඟට එනවා. නේද? ඉතින් කිසි ගැටලුවක් ඉස්සරහ කාලේට මේ මිනිස්සුන්ට නැහැ. ඉතින් අපි කියනවා ඔයා මේ විදිහට යන්න. මෙන්න මේ වට තව දේවල් ලබා ගන්න. මෙන්න මේ දෙවි කෙනාට මේ විදිහට පූජා කරන්න. මේ විදිහට දෙයක් දානයක් දීලා කතරගම දෙවියන්ට, විෂ්ණු දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. එතකොට ඔයාලට තවත් ලස්සන විදිහට ජීවිතේ යන්න පුළුවන්. වෙන අනවශ්‍ය දේවල් කරන්න ඕනේ නැහැ. අපි කෙලින්ම කියනවා. වෙන දේවල් ඔළුවට ගන්න ඕනෙත් නැහැ. වෙන අනවශ්‍ය දේවල් කරන්න ඕනේ. ගොඩක් කට්ටියට කියනවා වාර්ෂිකව කිරියම්මා දානේ. පත්තිනි ශාන්ති කර්මය අංග සම්පූර්ණ විදිහට කරගන්න. වෙන කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැත. ඔබ කරන ඕනෑම දෙයක් හරියාකාරව කරන්න. එහෙම වුණොත් ඔබට නිසකවම දෙව දේවතාවුන් වහන්සේලාගේ ඇල්ම බැල්ම ලැබේවි. එසේනම් අපි නැවත වාරයක් කාලවකාශයේ වෙන් කරන්න සූදානම් වන්නේ ශිව තාණ්ඩව ස්තෝත්‍රයක් ගායනා කරන්නට. ජඨාඨවි ගලජ්ජල ප්‍රවාහ පාවිත ස්ථලේ ගලේව ලම්බ්‍ය ලම්බිතා භුජංග තුංග මාලිකම් ඩමඩ්ඩ මන්නිනාද වඩ්ඩ මර්වයන් චකාර චණ්ඩ තාණ්ඩවං තනෝතු නෘක්ෂිවක් शिवम् जटाकटाः सम्भ्रमभ्रमण्निलिम्फ निर्जरि विलोल वीचिवल्लरी विराजमानमूर्धनी धगद्धगद्धगज्ज्वलल्ललाटपट्ट पावके किशोर चन्द्रशेखरे रतिः प्रतीक्षणं मम
ඔව් ඔබේ ශ්‍රවණය කළේ ශිවතාණ්ඩ විස්තෝත්‍රයක්. මම හිතන්නේ මේ වර්තමාන කාලෙදී බොහොමයක්සේ ජනප්‍රියත්වයට පත් වෙලා තිබෙනවා ඒ ස්තෝත්‍ර ගායනාවන්. ඉතින් මම කැමතියි අපේ සන්තුෂ් මහත්මයාන් වෙතට අවධානය යොමු කරන්න. අවසාන ප්‍රශ්නේ අපේ කාල වේලාව ගෙවිලා තියෙනවා. තීරණේවත් නැහැ. මම හිතන්නේ පැයකට ආසන්න කාලයක් මේ වෙන විටත් ගෙවිලා හමාර වෙලා තිබෙනවා. දැන් අපි මේ යంత్ర මන්ත්‍ර ගැන කතා කරා. දැන් මේ විවිධ තෛල පූජාවන් තියෙනවා. දැන් කාලිමෑණියන් ප්‍රමුඛ කරගෙන සිද්ධ කරන තෛල වර්ග පූජාවන් තියෙනවාද? ඒ ගොඩාක්ම ජනප්‍රිය එකක් තියෙනවා. මිනිස්සු නිතරම භාවිත කරන නිසා Facebook එකේ රුපියල් 18 2000ක් විකුණන්න දාලා තියෙනවා මම දැකලා තියෙනවා මාතාංගේශ්වරී තෛලය සහ යන්ත්‍රය. ඒක 18 2000ක් විකුණන්න පුළුවන් දෙයක් නෙවෙයි මුලින්ම කියන්න ඕනේ. අනිත් එක ඒක ලේසියෙන් හදන්න පුළුවන් තෛලෙකුත් නෙමෙයි. මාතාංගේශ්වරී යන්ත්‍රය කියන එක නම් අපිට හදන්න පුළුවන්. මහා මාතාංගේශ්වරී යන්ත්‍රය කියලා තියෙනවා. මාතාංගේශ්වරී යන්ත්‍රය, චූල මාතාංගේශ්වරී යන්ත්‍රය කියලා තියෙනවා. ඒ වගේ යන්ත්‍ර තියෙනවා. ඒවා මේ ෆ්‍රේම් කරන ලොකු ඒවා නෙමෙයි අපි මේ ගෙනාවා වගේ. ඒවා පොඩි තඹ පටි වල හෝ රත්තරන් රෙදි පටි වල ඇඳලා සුරවල තැම්පත් කරන යන්ත්‍ර තමයි ඒවා. ඉතින් ඒ වගේ මාතාංගේශ්වරී යන්ත්‍රයක් අපි පළඳිනවා නම් තෛලයත් සමග යන්ත්‍රය තමයි දාන්න ඕනේ. දැන් ගොඩක් කට්ටිය මම දැක්කා තියෙනවා ලංකාවේ එක්ක යන්ත්‍රය විතරයි නැත්නම් තෛලය විතරයි. දෙක වෙන වෙනම දෙන්නේ. එහෙම නෙවෙයි දෙකම එකට වෙන්න ඕනේ. මාතාංගේශ්වරී යන්ත්‍රයත් සමග තෛලය තමයි සුරේක අනිවාර්යෙන් තැන්පත් වෙන්න ඕනේ. ඒකම පොඩි පොඩි ඖෂධ කුඩු වර්ගත් ඒකට ගල්වලු රච්චි කරලා දානවා. ඒ විදිහට තමයි මේ හරි විදියටම මාතාංගේශ්වරී යන්ත්‍රයක් පළඳින්න ඕනේ. ඒ වගේම තමයි පස්නෝ හෝ රත්තරන් සුරේක පැළඳීමත් අනිවාර්ය වෙනවා. ඉතින් ගොඩාක් මේ මිනිස්සු කතා වෙන දෙයක් නෙමෙයි මාතාංගේශ්වරී කිව්වම මම නොදන්න කෙනෙක් නෑ මට හිතෙනවා. ඔක දැන් Facebook එකේ බැලුවත් අනිවාර්යෙන් මේ දවස්වලත් විකුණන්න නැතිව 18 2000ට ඔක. යාර මිනිස්සු නමට ගන්න. නමට ගත්තට වැඩේ වෙන්නේ නෑ. මම හිතන්නේ ඉතාමත්ම වටිනා වූ කතා බහක් අද දවසේ සිදු වුණා. මම හිතන්නේ අර බොහොමයක් කියලාට අර ව්‍යාජ අනුකරණ වලට බොහොමයක් දෙනා රැවටෙනවා. මම හිතන්නේ මම හැම වෙලාවකම ඔබට සඳහන් කරපු දෙයක් තමයි හොයලා බලන්න. හොයලා බලලා හරිම දේ හරි විදිහට කරන්න. එහෙම වුණොත් අපිට වර්ධින සම්භාවිතාවය හරිම අඩුයි. ඉතින් කාල වේලාවත් කෙවිලා අවසන් වෙලා තිබෙනවා. වැඩසටහනේ නිමාව සිද්ධ කරන්නයි මම සූදානම් වෙන්නේ. අද දවසේ අපේ ගෞරවනීය ආරාධනය පිළිගෙන අපේ මැදිරි පරිශ්‍රයට සම්බන්ධ වුණා සන්තුෂ සෙල්ලප්පෙරුමගේ මහත්මයාන්. ඔබතුමාට බොහොම ස්තුතියි. ආයුබෝවන්. ඒ වගේම තමයි ලවීනා වන්නක වඩුගේ මහත්මිය. ආයුබෝවන් බොහොම ස්තුතියි. බොහොමත් ස්තුතියි ආරාධනා කරාට. අපිට ඉතාමත්ම හුරු පුරුදු චරිත දෙකක්, ආදරණීය චරිත දෙකක්, ඉතාමත්ම ආකර්ෂණීයව මේ වැඩසටහන සිද්ධ කරා. මම හිතන්නේ හොඳ දැනුවත් භාවයක් අපිට ලැබුණ මේ වැඩසටහනෙන්. ඉතින් අපට ආරාධනා කරනවා ඉදිරියටත් මේ ශාන්ති කර්ම වැඩසටහනත් එක්ක ඒක රාශී වෙන්න කියලා. ඉතින් අපි අපූර්ව තවත් කවි ගායනාවකින්ම මේ වැඩසටහනේ නිමාව සනිටුවන් කරන්න සූදානම්. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. වින්ද්‍යා කඳු කර